හායි මගේ යාළුවන්ට කොහොමද? ඔන්න හරියටම මාස 3කට විතර පස්සේ තමයි YouTube එකට මේ විදිහට vlog එකක් අරන් එන්නේ. ඉතින් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාස වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා තමයි මේ විදිහට හරි ඔයාලට vlog එකක් අරගෙන ආවේ. හැබැයි මම ඔයාලට පොරොන්දු වෙච්ච විදිහට මට මේ අවුරුද්දෙත් vlog කරගන්න නම් බැරි වුණා. ඉතින් ගිය අවුරුද්ද කියලා කියන්නේ මම ගොඩාක් බලාපොරොත්තු වෙච්ච දේවල් ඉෂ්ට කරගන්න පුළුවන් වෙච්ච අවුරුද්දක්. කොහොම හරි මං ගොඩාක් තැන්වල travel කරා. ඒවැ vlogs ඔයාලට අරගෙන ආවා. ඒ වීඩියෝස්ත් ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා මං හිතනවා. මේ වීඩියෝ එක නම් චුට්ටක් පරක්කු වෙච්ච වීඩියෝ එකක්. ඒ වුණාට මට හිතුණා මේ අවුරුද්දේ හරි මං මේ වීඩියෝ එක ඔයාලට ගේන්නම ඕනි කියලා. කොහොම හරි අපි මේ උදේ පාන්දර ලැහැත්ති වෙලා යන්නේ උඩවලවේ. ඉතින් ගිය අවුරුදු වලත් අපි මේ විදිහටම හස්බන්ඩ්ලාගේ ෆැමිලි එකත් එක්ක ට්‍රිප් එකක් යනවා. ඒ වුණාට ඉතින් කාලයත් එක්ක අපිට මේ ට්‍රිප් එක යන්න බැරි වුණා. කොහොම හරි ගිය අවුරුද්දේ අපිට පුළුවන් වුණා මේ විදිහට ට්‍රිප් එකක් යන්න. ඉතින් ගෙදර කට්ටිය අනික් වාහනවල එන අතරතුරේ අපි දෙන්න බයික් එකේ තමයි මේ ගමන යන්නේ. දැරඩිංගල ඉඳලා කුරුවිට පාරෙන් තමයි අපි උඩවලවට යන්න හදන්නේ. ඉතින් මේ පාර හරිම ලස්සනයි. උදේට මීදුම බාලා ඈත වටපිටාව හරිම ලස්සනට පේනවා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකේදී ඔයාලට ඒ අවට පරිසරය ලස්සනටම පෙන්වන්න ඕනි කියලා. ඉතින් ගෙදර කට්ටියත් අපි පස්සෙන්ම එන ගමන් තමයි තියෙන්නේ. කොහොම හරි අපි තීරණය කළා රත්නපුරට වගේ ඇවිල්ලා හදාගෙන ගෙනාපු කෑම ටිකත් කන්න ඕනි කියලා. මොකද ගෙදරින්ම තමයි කෑමත් ලෑස්ති කරගෙන ආවේ. මග දිකට කෑම කඩවල වලින් කනවට වඩා ගෙදරින් මොන හරි හදාගෙන කන එක හොඳයි කියලා අපි හිතුවා. ඒ නිසා අපි හිතුවා රත්නපුරෙන් නවත්තලා කෑම ටික කන්න ඕනි කියලා. ඉතින් ආපහු ඩබින් එකක් කරන්න හේතුව තමයි වාහනේ ටිකක් සද්ද බද්ද වැඩි නිසා අවට හුලං සත්‍යෙත් එනවා. මං කියන දේවල් ඔයාලට මුකුත්ම ඇහෙන්නේ නැහැ. මම මේ වෙලාවේ අහහ යන්නේ මේ ලෝන් වීකෙන්ඩ් එකේ ඔයාලා මොනවද කරේ කියලා. මොකද ලොකු දිගනිවාඩුවක් අපිට දෙසැම්බර් මාසේ හම්බුණානේ. ඉතින් දෙසැම්බර් මාසේ මොනවද ඔයාලා කරේ කියලා තමයි අහන්නේ. ඉතින් මම මේ ඩබින් කරනකොට දැනුත් ඔයාලා ලොන් වීකෙන්ඩ් එකේ ඉන්නේ. ඉතින් ඔයාලා මේ ලොන් වීකෙන්ඩ් එකේ මොකද කරේ කියලා මාත් එක්කත් බෙදා ගන්න. ඉතින් කුරුවිට එරත්න පාර කියලා කියන්නේ ලස්සනම ලස්සන කඳු පන්තීන්ගෙන් වට වෙච්ච සමනල කන්ද හරිම ලස්සනට පේන. ඒ විතරක් නෙමෙයි පරණ තේවතු, ඒ විතරක් නෙමෙයි ලස්සන මේ වගේ මැයි මාරගස්, මේ හැම දෙයක්ම පහු කරගෙන යන ගමනක්. ඉතින් ඒ අතරතුරේ අපි දෙන්නගේ පොඩි කාලේ දේවල් කතා කරන්න අපි අමතක කරේ නැහැ. කඩේට දෙනවා. එතන ස්ටෑන්ඩ් එක ඉස්සරහා කඩේ තිබ්බේ. මේ කඩේට දීලා මේ ඔල් හොරෙන් අනුගේ පුවක් නොවෙන කඩේ. මේ ගෙදර ඕන තරම් තියෙනවා. ඊට පස්සේ මේ අර කේක් කෑලි තියෙන අර මේ ක්‍රීම් දාපු අර පොඩි තියෙන අයිසිං කේක් තියෙන ඉස්සර අර පොඩි කොටු කෑල්ලක් ඒක කොයි ස්මැක් එකයි ඔය බෝල එහෙමදාම ගෙදරින් දෙන්න කක්කා හරි අතරම දැන් එන්න සීතල වැඩි වෙනවා. මේ ශ්‍රීපාදට යන පාරේ තමයි අපි යන ගමන් කුරුවිට පාරේ, එරත්න පාරේ. ඒත් අපි නිකන් එඩෙන්න ටිකක් සීතල ගතිය අපේ ධරණීගල ඉඳන් මෙහෙට එනවට වඩා සීතල ගතිය ටිකක් වැඩි නේද? හැබැයි ලස්සනයි. පොඩි පාරවල් තියෙන ඉස්සරහට නම් පොඩක් පාර කැරලා. දැන් කීපයක් විතර කරලා. ඔව් දැන් පොඩි දැන් වලින් පාර කැරලා තියෙනවා. උනාට ලස්සනයි පාර හදලා තියෙනවා හොඳ. ඒ වෝ බබා මාරම ලස්සනයි ගයිස් මොන බලන්න. මාරම කලාත්මක විදියට මේ පීල හදලා තියෙන්නේ. ටික වතුර වැඩි කාලට නම් මාරම ලස්සනයි. මම එකපාරක් ඇවිල්ලා තියෙනවා මේ වතුර වැඩි දවස්වල. ඉතින් අපි මේ දැන් පහු කරමින් යන්නේ සිරිපාදට යන එරත්න මාර්ගය. ඔයාලේ දැක්කේ සිරිපාදට යන පාර. පොත්තාව කලා මේ පැල්මඩුල්ල ගල් පොත්තාවල මොකක් හරි එම් එකක් මට. හරි ඒ පැත්තේ ඉඳලා තමයි සමන්දේව ප්‍රතිමාව සිරිපාදට අවිස්සාවල හරහානේ කියන්නේ කොහොමද? පැටර්න් පාර හරහානේ.
දැන් අපි ඉන්නේ එරත්නේ ඉස්කෝලේ. හරි මේ පැත්ත හරිම ලස්සනයි. ඔයාලට සිරිපාද යන්න එනවා නම් මම හිතන්නේ ළඟම මාර්ගයක් තමයි එරත්න පාර. ටිකක් ඔයාලා කලින් ගියා නේද මේ පාරේ? අර ඒ කියන්නේ මේ පාරේ ටිකක් අර පයින් යන්න වැඩි නේද? චුට්ටක් දුර වැඩි. ඒකට හරිම මේ ඉන්ටරෙස්ටිං නේද? ඒක ළඟ දුර වෙන්නේ රත්නපුර පැත්තේ කෙනෙකුට මෙහෙන් ළඟයි. ඉතින් හැටන් කෙනෙකුට එහෙන් ළඟයි. කියන්නේ මේ ඉන්න පැත්තෙන් පැත්තට තමයි මේක. ටිකක් අර ආසාවෙන් ඔයාලා වෝක් කරන්න කැමති නම් ඔයාලට යන්න හොඳම මාර්ගය තමයි රත්නපාර. මොකද පයින් යනකොට ගොඩක් දුර යන්න තියෙනවා පයින්. හැබැයි මම නම් යන්න කැමති හැටන් පාර. මොකද මම වැඩි පයින් යන්න කැමති නැති කෙනෙක් නිසා. ඉතින් ඔයාලට කැමති පාරක් දුන්නොත් සිරිපාදේ මේ පාර වන්දනා කරන්න පුළුවන්. ඒ කියන්නේ මට බොරු කියන්නේ. අපිට තොරන් සංස්කෘතිය ගැන පැහැදිලි කරා. ඉතින් මම වඩාත් හොඳට මම ඉතින් ඔයාලටත් දැනගන්න වීඩියෝ එකට ගත්තේ. එයා ගැන දැන් කියන්න බැලු. මම කියන්නේ මොන කුණු ගොඩක් විශ්වාස කරනවා. ඔව් දැන් කියන්න. මොකද ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ ඒ ඉංග්‍රීසි පාලකයන් රාජතාන්ත්‍රිකව එනකොට යාලා පිළිගන්න තමයි ඒ කාලේ තමා සොරංග ඇහුවේ. යාතක කවුද කවුද ගහලා තියෙන්නේ? කියන්නේ ලංකාවේ මිනිස්සු යාලව පිළිගන්න හැම නගරයක් ගන්න මම හිතන්නේ නුවර ඒ මිනිස්සු තොරන් ඒ මිනිස්සු කොහොමද තොරන් ගහන්න ඉගෙන ගත්තේ? එතකොට තමයි මිනිස්සු යාලා පිළිගන්න එක එක විදිහට තොරන් ගැහුවා නගරයක් ගානේ මං ඔය කරපේ. අන්තර්ජාලය උට්ටා දක්වමින් මං කියන්නේ. ආගත්ත නේද? දැන් අපි කුරුවෙරට ආවා. බස්සෙන් එන්නලු. නෑ ඒගොල්ලෝ නවත්තනවනේ කන්න ඒකයි. ලියවුණා ඔබ ගැන කවි පෙළක් මැලවුණා රැතුන් යාමයක් හද පලා යන දුක එකහු කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං පුන් සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නෙබන් ඔබේ ආතරේකට ආසයි හේතු වෙන්නට අපි බබෙක් ගෙනාවා. ඔයාට උමනාවක් නෑ නේද? නැත්තම් අපි මීට කලින් මේව කරගන්නේ. ඉතින් රත්නපුරේ පොඩ්ඩක් නිදහස් තැනකට ගිහිල්ලා තමයි අපි උදේ කෑම එක ගත්තේ. කොහොම හරි දැන් ඔයාලා දැක්කේ අපේ හස්බන්ඩ්ගේ නංගිගේ බබාව. ඉතින් එයා හරිම ෂෝයි. එයාව චුට්ටක් කුරතල් කරලා එහෙම ඉවර වෙලා අපි ආපහු අපේ ගමනට පිටත් වුණා. ඉතින් යන අතරතුරේදී අපිට හම්බ වෙච්ච ලස්සනම දර්ශනයක් තමයි මේක. ඉතින් ඔයාලා මුලින්ම බලලා ඉන්නකෝ මේක. සුදුසු පරිදි සම්ස්කම මන්සම්මිත පැමිණ තිබෙන අවස්ථාව තාමත් විශාල පිරිසක් මේ මොහොතේ තමන්ගේ බුදු පූජාවන් සිදු කරන්නට මේ ස්ථානයේ සැලී සිටිනේ සුදුසුතා සමූහ ව්‍යාපාරයේ අධිපති දේශකන පහස්කම් සභාවේ අපගේ මේ අවස්ථාවේ දුවනින් මල් සිටින ආශිර්වාද දෙමින් ආශිර්වාද ලැබමින් තාමත් හොඳ සාර්ථක වටිනා පිටකට මොහොතම දහසක් වෙන අවස්ථාවක් සලසා දුන්නා. මේ මොහොතේ අප දකිනවා අති විශාල ජනකායක් මේ ස්ථානට රැස් වෙමි. හැමදාම දශක 3කටත් එහා ගිය ඉතිහාසයක් මුළුල්ලෙහි මෙම ස්ථානය සමන් දේව පෙරහැරට පුද පූජා සලසන එවැගේම ආශිර්වාද ලබා ගන්නා කේන්ද්‍ර ස්ථානයක් බවට
ඉතින් මේ ගමන ටිකක් දුර ගමනක් නිසා අපි දෙන්න පොඩ්ඩක් තැනකින් නවත්තලා පොඩ්ඩක් මොන හරි දේවල් ටිකක් කාලා හැම තමයි ගමන පිටත් උනේ ආපහු. ඉතින් මේ උඩවලවට යන අතරමඟදී ඉතින් මේ පරිසරය හරිම ලස්සනයි. එක දිගට පාර නිසා හැම තැනක්ම හරිම ලස්සනට පේනවා. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම ඔයාලට මේ ලස්සන විතරක්ම පෙන්වන්න ඕනි කියලා. ඉතින් අපේ හස්බන්ඩ්ගේ අක්කා තමයි උඩවල වෙන්නේ. ඉතින් අපි යාළගේ ගෙදර තමයි මේ අවුරුද්දක් ගාන යන්නේ. කොහොම හරි මේ දවස්වල නම් උඩවලව ජලාශය වතුර ගොඩාක් පිරලා තියෙනවා. මොකද මේ දවස්වල මෙහෙට වැස්ස තිබ්බ හින්දා. කොහොම හරි වෙන කාලවල වලට නම් සමහර වෙලාවට මේකේ වතුර ඇත්තෙම නැහැ. වතුර තියෙන කාලෙට උඩවල වෙනම් මාරම ලස්සනයි. ඉතින් මේ වගේ ලස්සන පැත්තක ඉන්න උඩවලවේ මිනිස්සු කොච්චරනම් පින් කරන්න ඇතිද කියලා මම මේ හරිය යන වාරයක් ගන්න හිතනවා. මාර ගාලා වල වෙන හරි හරි. ලකෝ ඉකි වතුර නේද? ඉදි වතුරයි යන්නේ. නේ ඒක කරන් මේක පිටාර ගලන්නේ නැද්ද? ගහලානේ. බෑවක කොටස් නම් කරලා නේද? ඉතින් ඒක එච්චර බෑවක කොටස් නම් කරනවා නම් කරලා නැද්ද? ඒක කොටස් දන්නවා ඒ උනට මං අහන්නේ පිරලා උතුරන්නේ ඈ දැන් එතකොට ඒ තියෙන වතුර ටික පිටාර ගලන්න එපා දැන් එක දිගට වතුර කිර වෙනවා වගේ සීන් එකක් තමයි මේක පිටවාන කියන්නේ මොකද? ඉතින් කොච්චර ඉගෙනගත්තු මනුස්සයෙක්ට වුණත් මේ වගේ සංකීර්ණ දේවල් ගැන හිතද්දි ටිකක් පිස්සු හැදෙනවා වගේ. ඒ වුණාට මම මේ වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න අපේ හස්බන්ඩ්ගෙන්. මොකද එයාට ගොඩාක් ප්‍රායෝගික දැනුමක් තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මන් දන්නේ නැති ගොඩාක් දේවල් මං එයාගෙන් අහගන්නවා. ඉතින් මේ පරිසරයේ ඉන්න සත්තු ගැන, මේ පරිසරයේ කාලගුණය ගැන, මේ වැව් ගැන, මේ හැම දේ ගැනම අපේ හස්බන්ඩ් හොඳටම දන්නවා. ඒ නිසා මම ගොඩාක් සංකීර්ණ දේවල් සරලවම ඉගෙන ගන්න එයාගෙන්. අද නිකන් හීනියට පොදයක් එක්ක ඈතින් හමාගෙන එන හීතල හුලං ඇඟේ වදිනකොට දැනෙන පුදුමාකාර සහනයක්. ඉතින් අපි දන්නෙම නැතුව ඔන්න හස්බන්ඩ්ගේ අක්කාගේ ගෙදරටත් ඇවිල්ලා. ඒ යන අතරතුරේදී අපිට හම්බ වෙච්ච යාළුවෙක් තමයි මේ ඉන්නේ. ඉතින් හස්බන්ඩ්ගේ අක්කගේ ගෙදරින් දවල්ට එහෙම කාලා ඉවර වෙලා අපි මේ යන්න පිටත් උනේ හස්බන්ඩ්ගේ නංගිගේ ගෙදර. ඒ කියන්නේ මොනරාගල. ඉතින් කිලෝමීටර 200 ගානක් විතර බයික් එකේ යන ගමන ටිකක් අමාරු එකක් වුණත් අපිට ඕනේ වුණා ඉක්මනින්ම මේ ගමන ගිහින් එන්න. ඒ නිසා තමයි අපි එදාම ඒ ගමනට පිටත් උනේ. කොහොම හරි යද්දී අපිට ලොකු කරදර ටිකක් සිද්ධ වුණා. මොකද කිලෝමීටර 80ක් 100ක් විතර අපි එක දිගටම තෙමීගෙන තමයි ගියේ. මොකද එදා ටිකක් වැස්ස දවසක් කියලාත් මම කිව්වනේ. ඉතින් අපි ප්ලෑන් කරපු විදිහට අපිට ට්‍රිප් එකේ හැමදේම කරගන්න අපිට බැරි වුණා. කොහොම හරි එදා හොඳටම බැස්සට අහුවෙච්ච නිසා මම ඔක්කොම කැමරාස් ඔක්කොම බෑග් එක අස්සට දාගෙන ඊට පහුවෙනිදා ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ඔයාලට දැන් පෙන්වන්නේ. ඉතින් කලින් දවසේ අපි හොඳටම තෙමිච්ච නිසා මෙදා පාර නම් මට්ටු වුණා. ඒ නිසා අපි උදේ පාන්දරම පිටත් වුණා අපහු උඩවලවට යන්න. එදා රෑ ගත කරලා ඉවර වෙලා. Hi guys, ඊයේ අපිට vlog මොකක් කරගන්න ඕනේ නැහැ. යන ගමන plan කරපු විදියට නෙවෙයි සිද්ධ වුනේ. බොමාරි ඊයේ අපි හෙනට වැස්සකට අහු වුණා. කිලෝමීටර් 100ක් අපි යන ගමන තිබ්බා. අපිට කිලෝමීටර් 80ෙම වැස්සට අහු වෙන්න සිද්ධ වුණා. ඉතින් මුකුත් වීඩියෝස් ගත්තේ නැහැ. අද ලස්සන vlog එකක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඊයේ මොකද හොඳ වැස්සකට නේද අහුනේ.
ඉතින් මේ පැත්ත ටිකක් හරි වෙනස් අපේ පැත්තට වගේ නෙවෙයි ඒ කියන්නේ ටිකක් වහිද්දිම එකපාරටම වතුර පාරක් ඇවිල්ලා එකපාරටම ගම් වතුරක් වගේ දාලා අපිට යන්නවත් බැරි වෙන්න තරම් පාර අවහිර වෙනවා. ඉතින් මට හිතා ගන්නත් බෑ මම ඊට කලින් මේ වගේ වැස්සකට මුහුණ දීලත් නැහැ. ඉතින් මට ඒ සිද්ධිය නම් මාරම හිතා ගන්න බෑ. මොකද එකපාරටම අපිට ගම් වතුරක් ඇවිල්ලා අපේ වාහනේ යන්න බැරි තත්යකටපත් වුණා. මේ හැම දෙයක්ම ආශිර්වාදයක් කරගෙන ඊට පහුවෙනිදා අපි ලස්සනම දවසක් ගත කරන් තමයි මේ හැදුවේ. කොහොම හරි මේ යන ගමනේදී ලස්සන මොනරු ලස්සන පරිසරයක් මේ හැම දෙයක්ම දැක්කා. මොකද අර වැස්සකින් පස්සේ පරිසරය හරිම ලස්සනට අපිට පේනවනේ. ඉතින් ඔයාලත් බලන්නකෝ. නුඹකින් පතුවාලේ මා දෙනුනා වචනෙන් පවා තාම නුඹේ මතක මා විඳිනවා අයදින් නම් නුඹගෙන් මා සමා එනවා නම් දුරලට මා සොයා. ඉතින් ඔන්න වැල්ලවායකින් පහු කරගෙන අපි බුත්තලට ආවා. හේතුව තමයි අපි දෙන්නගේ ඇඳුම් ඔක්කොම තෙමිලා තමයි තිබුණේ. ඒ නිසා අපි දෙන්නට ඕනේ වුණා ඇඳුම් ටිකක් ගන්න. ඒ නිසා අපි බුත්තල ටවුන් එකේ තිබ්බ ෂොප් එකක් ඕපන් කරලම තමයි ඇතුළට ගියේ. මොකද මේ ටයිම් එක කියන්නේ සාමාන්‍යයෙන් 7:00 8 කියලා කියන්නේ ෂොප් එකක්වත් ඕපන් කරලා නැති ටයිම් එකක් නේ. කොහොම හරි අපි දෙන ෂොප් එක බලන්න ඕපන් කරගෙන ඇතුළට ගිහිල්ලා ඇඳුම් ගන්න තමයි ඉන්නේ මේ. මොකද අපි බයෙන් ගියේ. මොකද පළවෙනිම කස්ටමර්ස්ලානේ ඊට පස්සේ අපිට දවසම බයිනවනේ මිනිස්සු හදිස්සියේ බිස්නස් එකක්වත් නැති වුණොත් කියලා. ඉතින් ඒ වුණාට හැමෝනේ නෑ. අපි ගියත් හරි කස්ටමර්ස්ලා ගොඩාරියක් කඩේට ආවා. කොහොම හරි හස්බන්ඩ්ත් එයාට අවශ්‍ය ඇඳුම් දෙකක් විතර තෝරගත්තා. ඒ අතරතුරේ මට ආස ඇඳුම් දෙක තුනක් ෆිට ඔන් කරලා බැලුවා. කද්දේ කරන්න එපා. මේක හොඳයි. ඉතින් ඔන්න ඔය විදිහට ඇඳුම් ටිකක් අරගෙන අපි ඉක්මනේම පිටත් වුණා. මේ නම් මට මතක විදිහට තනමල් විලහරියේදී මට බඩේරිඟු ගන්න ආසාවක් ආවා. මොකද මම ආසම කෑම බඩේරිඟු නිසා. කොහොම හරි හස්බන්ඩ් එතනින් නවත්තලා ඉවර වෙලා බඩේරිඟු කමුයි කිව්වා. දවස්වල මෙහි අඹත් තිබ්බ හින්දා අපි අඹත් කපාගෙන කෑවා. මොකද බඩේරිඟු තැම්බෙනකන් අපි ඒ ඇන්ටිටි කියලා අඹ ටිකක් කපා ගත්තා. මොකද හරිම රසයි. මෙහි අඹ වසවිසකුත් නැහැ. මං හිතන්නේ ඒ වෙලෙම අර ඉදවල ගන්නව වෙන්නේ නැති. ඒ නිසා ඉතින් මේ අඹ ගොඩාක් රසට තිබ්බා. ඉතින් අපි අඹ ගෙඩි දෙක තුනක්ම කෑවා. කොහොම හරි ඒ ටිකත් කාලා දැන් අපි යන්න තමයි හදන්නේ. guys අපි ඉන්නේ තනමල් විල. අපි පොඩි කෑමක් කන්න යතුවා. එයා විතරයි ඉතින් එක බැස්සගින් අපි ඔව් ඇත්තමයි. ඔය දන්නවද අපි දෙන්න තමයි කඩේට ගියපු පළවෙනිම දෙන්න. ඒ කඩේට අපි දෙන්න ගියා විතරයි මේ එන සෙට් එකක් මාමනේ. බිස්නස් එක වැඩි වුණා. ඉතින් උදේ පාන්දර අපි කඩයක් ඕපන් කර මේ මේක මේ ටෙක්ස්ටයිල් එක මේ රෙදි කඩයක් ඕපන් කරන්නත් කලින් අපි දෙන්න තමයි මේ ගියේ. මොකද අපි මේ ට්‍රිප් එක පටන් ගත්තෙත් උදේ 6ට වගේනේ නේ යන ගමන පටන් ගත්තේ. ඉතින් ඒ නිසා රෙදි කඩයක්වත් ඕපන් කරලා නැති ටයිම් එක. කොහොම හරි අපි දෙන්න තමයි පළවෙනිට ගියේ. ඒ වෙලාවේ ඉඳලා මාර සෙනගක් ආවා. දැනුත් ඒ වගේ බඩේරිඟු කඩේ දැන් සහ ඒ වෙලාවේදී වෙන සෙට් එකක් ආවනේ බබා. ඈ මාර්ම බිස්නස් එකක් ආවා මේ මිනිස්සුන්ට.
කීයද 100ට? බර්ගර් කීයද? බඩේරුගේ කරලක් 70යි. අපිට ගෝවා අමු ඒවා 104ක් දෙන්නම් කියලා. එහෙනම් ඊළඟ තැනදී අපි සෙට් කරමු. ඉතින් මේ වගේ අහිංසක මිනිසුන්ට අනිවාර්යයෙන්ම තවත් වැඩියෙන් හරියන්න ඕනි කියලා හිතාගෙන මම මේ ගමන පිටත් වුණා. ඒ ගමන අතරතුරේදී මම ආපහු තැනකින් නවත්තලා මේ පැත්තේ තියෙන නැවුම් රටකජ ටිකක් ගත්තා. ඒවා හරිම රසයි. මොකද පුස් වැදිලත් නැහැ. මං හිතන්නේ ඒගොල්ලෝ මේ පැත්තේ වගා කරනවානේ. ඒ නිසා අපි ටිකක් අඩුවට තමයි ගත්තේ. මේවා ගණනුත් අඩුයි, රසෙනුත් වැඩි. ඉතින් මං උඩවලවට එනගම් මේ රටකජ ටික කකා තමයි ආවේ. කොහොම හරි මේ vlog එක දැන් ඉවර කරන්න තමයි යන්නේ. හැබැයි මේකේ part 2 එක ඉක්මනටම අරන් එනවා. මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් thank you. මේ සද්දන්තයත් බලලම වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ටටා බයි.